මේ කාලයට හොඳට ගැලපෙන මාතෘකාව. සල්ලි තියෙන මිනිස්සුන්ට සතුට නෑ, සතුට තියෙන මිනිස්සුන්ට සල්ලි නෑ. එහෙමයි. තථාගතයන් වහන්සේ මේ දේශනා කරපු ධනය උන්වහන්සේ මොකක්ද කියන්නේ? සන්තුට්ටි පරමං ධන. සතුට තමයි පරම ධනය වෙන්න ඕනේ. මේක හරි සරලයි. මුදල් උපයෝගී කරගන්න ඕන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න. එහෙමයි. ඒ මුදල් කියන ඒකකේ අවශ්‍යයි එදිනදා ජීවිතේ යම් යම් ඕනෑපාකම් පිරිමහ ගන්න. එහෙමයි. නමුත් පින්නතුනේ අපේ මේ සතුට කියන ධනය රැස් කරගන්න මුදල් වලට බෑ. එහෙමයි. සතුට කියන ධනය නඩත්තු කරන්න මුදල් වලට බෑ. අපි ඕන තරම් දන්නවා කෝටිපති ප්‍රකෝටිපති අපේ පින්නතුන් මිනිස්සු පුදුම ආතතියෙන් ඉන්නේ. පුදුම පීඩණයෙන් ඉන්නේ. තවත් සමහරෙක් උත්සාහ කරනකොට වාහනයක් ගන්න මොකක් හරි ක්‍රමයකින් වාහන තියෙන මිනිස්සුට ඒකේ අගයක් නැහැ. ඒ මිනිස්සුන්ට ඒකේ සැනසීමක් නැහැ. කවුරු හරි ගයක් හදා ගන්න උත්සාහ කරනකොට තව කෙනෙකුට ගෙවල් 3-4 තියෙන වුණාට ඒකේ අගයක් නැහැ. එහෙමයි. දැන් කොහෙද මේ අර සල්ලිම නෙමේ නේද ජීවිතේ? විදේශගත වෙනවනේ බොහෝ පිරිස්. මොකටද? සල්ලි වල. සල්ලි හොයන්න. සපවත් ජීවිතයක් ගත කරන්න ඕනේ. විදේශගත වෙලා ඉවර වෙලා ලංකාවට එනකොට බොහෝ දුරට දරුවෝ නැති වෙලා ඕන තරම් තියෙනවා. බිරිඳ නැති වෙලා සතුට නැති වෙලා. අපි දන්නවා විදේශගත වෙලා ඉන්න බොහෝ උදවියගේ දුක්ඛදායක පැතිකඩනේ. හරියට කෑමක් බීමක් තියනවද? නෑ. අපි මෙහි ඉඳන් කියන අය වුණාට ඒ මිනිස්සු එහි මල් ගහක් ගාව ඉඳන් හරි ෆොටෝ එකක් ගහලා දාපුවාම රටනේ ඉන්නේ කියලා කියනවනේ. නෑ. මිනිස්සු සල්ලි හොයන්න පුදුම විදිහට තමන්ගේ සතුට නැති කරගන්නවා පින්නතුනේ. හැබැයි බුදුවරු මොකද්ද කියන්නේ? දැන් මම මේ කියන්නේ ගෙවල් වලට වෙලා ඉන්න කියලා එහෙම නෙමෙයි. එහෙමයි. තථාගතයන් වහන්සේ තරම් සල්ලි හොයන්න කියලා කියපු කෙනෙකුත් නැහැ. බුදුහාමුදුරුවෝ ගන්නනවා. මුදල් නැති කෙනා මේ තවත් හොයන්න. උදේ නැගිටින්න, දවල්ුත් වැඩ කරන්න, හවසත් වැඩ කරන්න, රෑත් වැඩ කරන්න. පයස් සූත්‍ර දේශනාවන් වල එහෙම බොහොම අපූර්වට උන්වහන්සේ දේශනා කරනවා. කොහොමද මේ කර්මාන්ත කරන්න ඕන කියන එක? ගව පාලනය, රාජ්‍ය සේවය. උන්වහන්සේ ගව පාලනය ගැන උගන්වනකොටම මේක විතරක් මතු කරන්න ඒ කාලේ තිබු බොහොම විශිෂ්ට රැකියාවක් නේ. බොහොම හොඳට සල්ලිනේ හරක් ඉන්නවන සල්ලි තියෙනවා කියලානේ කියන්නේ. තථාගතයන් වහන්සේ තරම් මේවා කියපු කෙනෙක් නෑ කියන එක මම කියන වහන්සේ කියනවා. හරක් බලන කෙනා දැනගන්න ඕන හරක දාන්න පුළුවන් තොට, එතර කරන්න පුළුවන් තොට දැනගන්න ඕන, කන්න පුළුවන් තනකොළ දැනගන්න ඕන, දුම් හට්ටිය අල්ලන්න, හරකට බෙහෙත් ටික කරන්න. මේ බුදුහාමුදුරුවෝ මේ හැම එකක්ම කියනවා වෙළඳාමේදී. විදුර වෙන්න ඕනේ. වෙළඳාමේදී උන්වහන්සේ උගන්වනවා යමක් වෙලෙන්ද මිලදී ගන්න කලින් මිලදී ගන්න කලින් දැනගන්නවලු මේක ගත්තොත් විකුණන්න පුළුවන් කීයද. එහෙම. එතකොට උන්වහන්සේ කියනවා ගන්න ගාන විකුණන ගාන අරගෙන වික්කහම කීයක් ලාභ තියෙනවද බලන්න. තථාගතයන් වහන්සේ තරම් කවුද මේ උගන්වලා තියෙන්නේ? මේ ආර්ථික මේ කරුණු බලපාන. එනිසා සල්ලි හොයන්න ඕනේ. හැබැයි සල්ලිම ජීවිතය කරගන්න එපා. මොකද අපි කොයි වෙලේ මැරෙයිද කවුද දන්නේ. එහෙමයි අපේ හැමතුරුනේ. අපිට ලැබිලා තියෙන කල්පයක් නෙවෙයිනේ අපේ හැමතුරුනේ, අසුර සමයක් විතරයි. අපි අවුරුදු 50ක් 60ක් මම මේ බණ කියනකොට මැරෙන්න පුළුවන්, අහනකොට ඔයත් මැරෙන්න පුළුවන්. අපි අවුරුදු 7-800ක් මේකේ ඉන්නේ නැහැ. අපි හරි ඉක්මනට ජරාව ව්‍යාධිද මැරෙන්න කලින් තව කොච්චර දේවල් වෙන්න තියෙනවද නේ? අපි ව්‍යාධියටපත් වෙනවා. අපි ජරාවටපත් වෙනවා. ඒවට කාලේ ගියපුවාම ජීවිතේ විඳින්න තියෙන කවද? එනිසා මේ ගෙදර දොර දූ දරුවෝ අම්මා තාත්තා පන්සල හාමුදුරුවෝ ඇසුරු කරගෙන අපේ අර හැබැයි සමජීවි කතා කියලා බුදුහාමුදුරුවෝ උගන්වන ගොඩක් උදවියට මේ අර සල්ලිම ජීවිතේ කරගන්න ඇයි? පමණ දැනගෙන ජීවත් වෙන්න බැරි වුණාම
කවදාවත් අනෙක කරන එක කරන්න යන්න එපා. දැන් කවුරු හරි ෆිනෑන්ස් එකක් දාලා වාහනයක් ගෙනාපුවා අපිත් ඒක කරන්න යන්න නරකයි. උන්වහන්සේ උගන්වනවා උට්ටාන සම්පදා. බාහුබල වීරියෙන් උත්සාහයෙන් ධනය හම්බ කරන්න ඕන. ඒ වගේම ආරක්ක සම්පදා. ඒවා ආරක්ෂ හම්බ කරනවා වගේම රැකගන්න දැනගන්න ඕනේ. එහෙමයි. හම්බ කරනවට වඩා උනන්දු වෙන්න ඕන තියෙන එක රැකගන්න. නැස්ති නොකර. නාස්ති නොකර ඉන්න. කල්යාණ මිත්‍රතා හොඳ කල්යාණ මිත්‍ර සම්පත්තියක් තියෙන්න ඕන. කල්යාණ මිත්‍රයෝ නොහිටින්න මොකද වෙන්නේ? විනාශ වෙනවා. ධනෙ නැති වෙනවා. දැන් මේ අහන කොටක් කිය යාළුවෝ හින්දා බොහෝ දේවල් නැති කරගත්ත මිනිස්සු නැද්ද? විනාශ වෙලා යනවා. සමහරුන්ගේ ජීවිත පෞල් පිටින් විනාශ වෙනවා. කවුරු හින්දාද? යාළුවෝ නිසා. යාළුවෝ හින්දා. බුදුහාමුදුරු ගන්න කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕන. සමජීවි කතා. පමණ දැනගෙන ජීවත් වෙන්න ඕන. අර අයවැය දැනගෙන එහෙම. කීයක් හම්බුනොත්ද කීයක් වැය වෙන්නේ මේ ගාන වැය වුණොත් ඊළඟ දවසේ කීයක් හම්බෙනවද කියන එක. එනිසා අර ඒකේන භෝගේ බුඤ්ජය දීහිකම්මං පයෝජය. මේ තථාගතයන් වහන්සේ උගන්වපු ආර්ථිකයට බලපාන වැදගත් කරුණ ඕනතරම් හාමුදුරු බණවලට කියනවා අපි කියන. එහෙමයි. මේ විදිහට ජීවිතේ හැඩගස්වා ගන්න උත්සාහ කරන්න.